ඔන්න ඉතින් අදත් මගේ යාළුවා හැමෝම සදන පෙන්නක් ප්‍රසිතුරු ජෙල්ලගේ තාත් සුපිරි වෙඩ්ඩා සීරුවට. ඉතින් මම මුකුත් නේ හිතාලා මේක ඇත්ත මේ මැච් එක. ඇත්තම ගොත් අදත් ගන්න යන්නේ තවත් සුපිරි යැපින් වීඩියෝ එකක්. හරිද guys? මේකේ මෙහෙමයි වෙන්නේ. හරිද? මම පටන් ගත්තු ගමන් මට ඩෙෆ් ගන්න ගමන් මම ඩෙෆ් කරනවා. හරිද? ඔයාලා කවදාවත් හිතලා නැතුව ඇති නේද? මම වීඩියෝ වල දාලා නැහැ. හරිද guys? මම වීඩියෝ වල දාලා නැහැ. මම 1v1 එකක් කරනවා අන්තිම මැච් එක. සාමාන්‍යයෙන් ගොඩක් YouTubers ලක දානවා අඩුයි. හරිද? මම දන්නේ ඒකනම් සාමාන්‍යයෙන් වීඩියෝ ක්වොලිටි එක ගැන වීඩියෝ එක පොඩ්ඩක් ක්වොලිටි මදි ඇති. ඒක ගණන් ගන්න එපා වීඩියෝ එකේ හැටි guys. මට කරන්න දෙයක් නැහැ. ඒක වීඩියෝ එක ක්වොලිටි නැති උඩා කියලා. හරිද? ඒ වෙලේ ඒක සීන් එක ගියා. අපි එහෙනම් යන් අපේ මැච් එක ගැන කියන්න. හරිද? මේ මැච් එකේ මම ඉතින් ගැම්මට මම දන්නා සෙන්නිච් බෙඩ් ඩිෆ් එකක් දෙකට කියන්නේ කියලා කොහොම හරි ගැම්මට බෙඩ් එක ඩිෆ් කරනවා. හරිද? වීඩියෝ ගන්න කලින් කියනවා නේ channel එක subscribe කරලා ඉස්සරහට වීඩියෝ එක මැදින් කමෙන්ට් එකක් දාලා වීඩියෝ ගන්න කලින් ඔන්න like එකක් දාන්න. හරිද? like එකක් දාලා යන්න කලින් නෙමෙයි දැන් ගිහින් ඉන්නේ ඔහොම දාන්න. හරිද? මැච් එක කියන්නේ මේක සුපිරියක් බං. හරිද? ඒ කියන්නේ මේක මෙහෙම වෙන්නේ. හරිද? මේක අන්තිමට ඉතින් උතන මේ ෆයර් බෝල් එකක් ගහන එක මන් දන්නේ නැහැ. කොහොම හරි අන්තිමට කී තමයි සුපිරිට කියන්නේ. ඒක අන්තිමත් නෙමෙයි. හරිද බං? අන්තිම කියන්නේ මැද හරි. මම මීට කලින් යපි වීඩියෝ එකක් ගහලා තිබ්බා කවුරුත් බැලුවේ නැහැ. හරිද? ඒක කරන්න දෙයක් නැහැ. මම මේකේ අන්තිමට 1v1 යන්. ඒ කියන්නේ මම දැන් මේ ස්පොයිල් කරද්දී මම උතන මෝඩ් එකක් කරනවා. මම කරන්න දෙයක් නැහැ. ඔන්න එකක් ගහනවා. හරිද? එතනින් එයා ඉවර වෙනවා. අයි දැන් නෑ. මම එකක් ගැහුව නිසාත් දැන් නෑ. එතනින් ඉවර වෙනවා. හරිද? ඉතින් මයි කිල් එක. හරිද? මේ අන්තිමට තනිකරම සුපිරියක්. හරිද guys? ඒ කියන්නේ මම අන්තිමට 1v1 එකක් වැදිච්ච එකක්. හරිද? මම හිතලා නෙමෙයි රෙක් එක දාගත්තා. ඒ කියන්නේ ඔටෝ රෙක් දානවා කියලා නෙමෙයි මං කියන්නේ. හරිද? මේ කියන්නේ රෙක් එක ඔන් කරලා තිබ්බේ. හරිද? නෝමල් මං ගහදි රෙක් එක ඔන් කරනවා. දැන් යැපින් වීඩියෝස් කියන නිසා ඔයාලා දිගටම බලනවා නම් යැපින් වීඩියෝස් ගේනවා. බලනවා. හරිද? මං thumbnail එකේ හුඟක් දුරට 1v1 කියලා දාලා තියෙයි. ඊට පස්සේ ගොත ගැහි මේ යැපින් කරද්දි ගණන් ගන්න එපා. පුළුවන් විදිහට මම වීඩියෝ ගේනවා. හරිද? හැමදාම ඔයාලා ඒක ගැන සතුටු වෙලා අනිවාර්යෙන් channel එක subscribe කරලා sub 500 ගහන්න උදව්වක් දෙන්න. හරිද? දැන් මම ඩෙෆ් එකේ වූල් ඩෙෆ් එකක් දාගත්තා. මොකද මම එතන මේ වෙලේ හිතුවා මේ අද රෙකෝඩ් කරලා. හරිද? අද රෙකෝඩ් කරලා අද නම් අප්ලෝඩ් කරන්න බැරි වෙයි. ඒ thumbnail එකක් හදලා ඔක්කොම ටික කරලා හෙට තමයි කියන්නේ සාමාන්‍යයෙන් මම කරේ ජූනි කීයද බයි 11 නේ අද නේ. අනේ ජූනි 10. හරිද? ජූනි 10. අද තමයි මම මේක රෙකෝඩ් කරේ. හරි ජූනි 10. එතකොට දැන් හෙට දැන් අද මෙහෙම හරිද? ඒ කියන්නේ අද දැන් මේ මවුස් එක මම අයින් කරන්න කලින් මැච් එක එහෙම දැන් හෙට ජූනි 11. හරිද? මම පෝස්ට් එකක් දාන්නත් ඕනේ. හරිද? මවුස් එක ගෙනාන පස්සේ ජූනි 11 වල දන්නේ නැති මවුස් එක. හරිද? මම යැපින් වීඩියෝ කිව්වනේ කලින් යැපින් වීඩියෝ එකේ. කිව්වා මම මවුස් එක ගන්න. හරිද? ඒ මවුස් එක හෙට එන්න තියෙන්නේ. හරිද? ඩක බැලස් එකෙන් දීලා තියෙන්නේ හෙට. හරිද? ඉතින් දැන් ඒක හෙටත් එනවා. මම ඒක සතුටිනුත් ඉන්නවා. හරිද? හෙට ආවොත් ඒක හොඳයි. හරිද? වෙලාවකට පරක් වෙනවා. වෙලාවකට ඉස්සර එනවා. හරිද? අමාරුයි. හරිද? යැපින් කරන එක කලින් වීඩියෝ එක යැපින් කරන ලේසි කියලා ඊළඟට මම ටයිටල් එකෙන් දැම්මා මේ වගේ. හරිද? අපේ බෙඩ් එක කල්ලා තිබ්බේ. හරිද? අපේ බෙඩ් එක ආ ඒ වෙලේ නේ බෙඩ් එක කල්ලා තිබ්බේ. හරිද? උතන නෙමෙයි. අයියෝ මම ට්‍රැක් බන්නනවනේ. ඉතින් මේ යැප් කරද්දි ගේම් එකේ ඉඳි මගේ ට්‍රැක් පයින්නවා. ග්‍රේලා. හරිද? උතන රෙඩ් එක පට්ට ගේමක් දීලා මම කොහම හරි මරලා දානවා. ගැම්මක් නැහැ. කිල් එක ගන්නවා. හරිද? තියඩෝර් දැන් වැඩ වෙලා. හරිද? බෙඩ්ඩස් මේ මොකක්ද කියන්නේ? මෙහෙම. හරිද? ඊට පස්සේ දැන් හෙට මවුස් එක එන්න යන්නේ. හරිද? මවුස් එක දැන් එදී ඒකත් සතුටුයි. හරිද? අද ඔහොම අර මම ගෙන්න යන ෆැන්ටෙක් මම ගෙන්න යන්නේ ෆැන්ටෙක් ක්‍රිප්ටෝ VX1 මවුස් එක. ඒක ගෙන්නපුවාම සුපිරියන්නේ දැන් කොහොමද නේ? එතකොට මේ මෙතන මම ක්ලච් කරන හරක වැටෙනවා. හරිද? ක්ලච් වෙනවා කියන්නේ ඒකට. ඔටෝ එනවා. හරිද? ඒක මෝඩ් විතර ෆයිබ් බෝල් එක වෙක් කරන්න දෙයක් නැහැ. ආර සතුටත් එක මාරු. හරිද? උතන නැහින බල වැඩක් එනවා ගහන්න ගිහිල්ලා ඔය පණ්ඩිතකම. හරිද guys? ඔය පණ්ඩිතකම ඔච්චර දුර යන්නේ නැහැ. ඔක පණ්ඩිතකමට එහෙම මං. හරිද? එහෙම තමයි පණ්ඩිතල ගන්න ඕනේ. දැන් හෙටත් එනවා. හරිද? මවුස් එකේ ඒකත් සතුටුයි. හරිද? දැන් හෙනවත් එක ගැම්මට අද මැච් එක රෙකෝඩ් කරලා දැම්ම. හරිද? නොයිස් ඇහෙන ඇති ගණන් ගන්න එපා. අනේ ආත් කියන channel එක subscribe කරන්න බයින්ඩ් එපා කිව්වා කියලා like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ මම හිතනවා වීඩියෝ එක අන්තිම ඒ කියන්නේ මම මේක කතා කරන හරිය වෙනකම් බලන සෙට් එකක් ඉන්නවනම් හොඳයි. හරිද බං? නැත්තම් වැඩක් නැහැ නේ. මම වීඩියෝ එකක් දාලා නිකන් අර CTR එක විතරක් ගියවිලා වැඩක් නැහැ නේ මට CTR එකේ වැඩක් නැහැ. මට ඕනේ ඔයාලා මගේ වීඩියෝස් බලනවද කියලා බලන්න. ඒක ගැනවත් හිතලා කමෙන්ට් එකක් දාන්න. හරිද? ඒ කියන්නේ දැන් මම නිකන් වීඩියෝ එක දානවා ඔයාලා උඩින් බලනවා ටච් කරනවා යනවා. හරිද? එහෙම එපා. හරිද? අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා පාරක් දාන්න. ඔයාගේ වෙඩ්ඩස් ගහන යාළුවටත් බලන්න. ඊට පස්සේ මගේ channel subscribe කරන්න කියලා. මත් ලංකාවේ කොල්ලෙක්. හරිද? වෙඩ් Minecraft ගහන කොහොම හරි. හරිද?
සුපිරියට ඕකේ මං ගහනවා හරිද මම බෙඩ්ඩස් වැඩෙන්නේ නෙමෙයිනේ ඔත ඔය වෙලේ බේස් එක කවුරුත් හිටියේ නෑ රෙඩ්ලාගේ හරිද ඌ අපේ බේස් එකට ගිහිල්ලා මං දන්නේ නෑනේ මම රෙඩ්ලාගේ බේස් එකට ගිහිල්ලා මේ ඇඳ බෙඩ් එක කැඩුවා හරිද ඊට පස්සේ බලනවා ඔතන ෂොප් එක ගාවෙද්දි මම එකපාර බය වුණා හරිද මම අර බලනකොට මම නවත්තන එකයි නවත්තලා එකපාර බැලුවා මොකක්ද උනේ කියලා හරිද ඒ කියන්නේ බෙඩ් එක කැඩුවා හරි ඒ කියන්නේ එහෙම ඉක්මනින් කඩයි කියලා හිතුවේ මට හිතුණා කලින්ම ඕක කඩයි යන්නේ එකයි කියලා මාත් අවුලක් නැහැ කියලා ආවා හරිද ඒ වෙලේ මම ගියා නම් හරිද ඒ වෙලේ මම අපේ බේස් එකට ගියා නම් මට රෙඩ්ලාගේ බෙඩ් එක කඩන්න හම්බෙන්නේ නැහැ අපේ බෙඩ් එකත් එක කඩන්න ඉඳ තිබ්බා අන් ඔය වගේ වැඩ වෙනවනේ හරිද අදිනේ WhatsApp message නාය ගණන් ගන්න එපා හරිද මේ මම කැපුවේ නෑ හරිද මේ එහෙම පළවෙනි මේ වාත් වීඩියෝ එක බලන්න දැන් හරිද මට එච්චර මේ හදාගෙන මේ කියන්නේ මේ යැපින් වීඩියෝ එක දැන් බලන්න හරිද මම හිතනවා වලට යැපින් වීඩියෝ එකක් කරද්දී ආසහිතේ කියලා මගේ කීවිල්ලත් එක්ක හරිද කොහොම හරි දැන් මම යනවා හරිද මම මේ sharpness දාගන්නවා හරිද මේ බලන්නකෝ දැන් බ්ලොග් බග් එක දැක්කද guys මේ අර දෙකක් තුන් පාත් යද්දි නිකන් මුඩ ගියා ඔන්න ඔය හරිය නිකන් හිතන්නේ ඩයමන්ඩ් ඔක්කොම තියන් 1v1 එක හරිද guys ඩබල්ස් මැච් එකේ මම කලින් වන්නේ වල තියෙනවා ඒත් වින් කරලා නෑ මම වන්නේ ඔතන තමයි සුපිරි වැඩි වෙන්නේ හරිද ওই බේස් එකේදී හරිද 1v1 එක හරිද මම ගා ෆයර් බෝල් දෙකක් තියන් හිටියා මම ගොඩක් කාට ෆයර් බෝල් තියාගෙන මරනවා ඔන්න එකෙක් හරිද ගහනවා දැන් හරිද මම ෆයර් බෝල් පෙන්නන්න කියන්නේ මැසේජ් එන හරිද ඒක ගණන් ගන්න මේ ෆයර් බෝල් පෙන්නන්න කියන්නේ හරිද මම උට ඒත් ඌ ළඟට ඇවිල්ලා එකපාර ෆයර් බෝල් ජම්ප් එකක් දාලා හරිද ළඟට ඇවිල්ලා මම ඌ එතනම කිල් කරා. ඉතින් මම මෙච්චර ලයික් ගන්න ඕක කියන්නේ. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. මගේ නම ක්‍රේසි තියඩෝර්. හැමෝටම ටටා බයි. ජිජි.